හරි පුතේ අපි දැන් කතා කරන්න හදන්නේ මේ අපි අවසාන වීඩියෝ එකකින් කතා කරා නෑන් ගේට් එක ගැන. මතක ඇති. අපි අවසාන වීඩියෝ එකකින් කතා කරා නෑන් ගේට් එක ගැන. අපිට අපි අවසාන ලොජික් ගේට් එකට යන්න හදන්නේ. අවසාන ලොජික් ගේට් එක තමයි නෝර් ගේට් එක. නෝර් ගේට් එක තමයි අපි යන්න හදන්නේ අවසාන ලොජික් ගේට් එක නෝර් ගේට් එක. නෝර් ගේට් නමින්ම දන්නව දැන් අර නෑන්ඩ් එක දන්නවාලා දන්නව නෝර් කියන්නේ මොකද්ද? මාතෘකාව ලියන්න නෝර් ගේට්. නෝර් ගේට්. නෝර් තාර්ක ద్వාරය. නෝර් ගේට් කියලා මාතෘකාව ලියාගන්න. මාතෘකාව ලියාගෙන අපි යන නෝර් ගේට් එක. නෝර් දන්නවා. ඕ ගේට් එකට නොට් එකක් එකතු වෙලා හැදෙනවා නෝර් ගේට් එක. ඕ ගේට් එකට නොට් එකක් එකතු වෙලා තමයි නෝර් ගේට් එක හැදෙන්නේ. ඒ කියන්නේ ඕ ගේට් එක කියන්නේ මූලික තාර්ක ద్వාරයක්, නොට් ගේට් එක කියන්නේ මූලික තාර්ක ద్వාරයක්. අන්නේ දෙන්න එකතු වෙලා සංයුක්ත තාර්ක ద్వාරය විදිහට නෝර් හැදෙනවා. මේ නෝට් එකක් එක්ක ඕ ගේට් එකක් සෙට් වෙලා හැදෙනවා නෝර් තාර්ක ద్వාරය. අපි යන්නේ බලන්න. මේ බලන්න. හරි. මෙතන A තියෙනවා. මෙතන B තියෙනවා. අනේ මෙන්න O ගේට් එකක්. A තියෙනවා. B තියෙනවා. මේ තියෙන්නේ O ගේට් එකක්. මේ තියෙන්නේ O ගේට් එකක්. මේ තියෙන්නේ O ගේට් එකක්. මේ O ගේට් එකට අපි සෙට් කරනවා NOT ගේට් එකක්. මේ O ගේට් එකට අපි සෙට් කරනවා NOT ගේට් එකක්. අන්න ඊට පස්සේ අපිට හැදෙනවා මොන ගේට් එකක්ද? අන්න NOR ගේට් එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ අපි හැදෙනවා NOR ගේට් එකක් හැදෙනවා. O ගේට් එක NOT ගේට් එකක් හැදෙනවා. ආවට පස්සේ ඒක NOR ගේට් එකක් කියලා කියනවා. හරිද? හරි එහෙනම් මේක අවුට්පුට් එක ගන්න පුළුවන්. මේක O ගේට් එකනේ මම උගන්වලා දෙනවා A+B. A+B. A ධන B. අනේ නොට් එකකින්ද අන්න ලියන්න පුළුවන් ඉෂට් සමානයි A ධන B ගේ A ධන B ගේ A ධන B ගේ බා A ධන B ගේ බා කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න NOR ගේට් එක අවුට්පුට් එක ගන්න A ධන B ගේ බා. එන්නේ OR ගේට් එක අනිත් පැත්ත ගහුවා. O ගේට් එක A ධන B O ගේට් එක අනිත් පැත්ත A ධන B ගේ බා. අපි මේක ට්‍රූත් ටේබල් ඇඳලා බලමු. අනේ A කියලා ගන්නවා අර වගේම නෑන්ඩ් එක වගේම B කියලා ගන්නවා. අනේ මෙතන තියෙන A ධන B ගමු. A ධන B කියන්නේ O ගේට් එක. මතක ඇති ඔයාලා හරියට වීඩියෝස් ටික බැලුවනම් ඔයාලා මේ පාඩම ඕකේ. මෙන්න මේක ඊළඟ ගන්නවා A ධන B ගේ බා. A ධන B ගේ බා ගත්තා. අපි බලමු දැන් මේකේ අවුට්පුට් එක ගන්නෙ කොහොමද කියලා. හරිද? හරි. A B A ධන B ගේ බා. නම් බිංදු දෙකයි බිංදු දෙකයි බිංදු දෙකයි එකේව දෙකයි ඊටසේ බිංදුවයි එකයි ඊටසේ බිංදුවයි එක ඕ ගේට් එක තමයි දැන් මේකේ ඕ ගේට් එක ගත්තොත් මම උගන්වලා දෙන්නේ කොහේ හරි එකක් නම් අවුට්පුට් එක එකයි ඕ ගේට් එක. එහෙනම් මෙතන A ධන B ට අපිට ගන්න පුළුවන් බිංදුවයි බිංදුවයි බිංදුවයි. මං කෝ කොහේ හරි එකක් තියෙන්න ඕනේ කියලා. බිංදුවයි එකයි එකයි. බිංදුවයි එකයි බිංදුවයි එකයි. එකයි එකයි ඒත් එකයි. තේරුණානේ? අන්න ඕ ගේට් එකේ කොහේ හරි ඉන්පුට් එක එකක් තියෙනවා නම් අවුට්පුට් එක එකයි. මම මේ ඕ ගේට් එක උගන්වලා තියෙන කලින් වීඩියෝස් වල. දැන් ඕගේ A ධන B ගේ බා. ඒ කියන්නේ A ධන B ගේ අනිත් පැත්ත. ඒ කියන්නේ බිංදුව නම් 1. 1 නම් බිංදුව. 1 නම් බිංදුව. අනේ 1 නම් බිංදුව. තේරුණාද? හරි. ඒ කියන්නේ NO ගේට් එකේ අනිත් පැත්ත O ගේට් එකේ අනිත් පැත්ත NO ගේට්. A කියලා ගත්තා B කියලා ගත්තා A ධන B කියන්නේ O ගේට් එක කොහරි එකක් නෑ. එක දැම්මා. ඒකේ අනිත් පැත්ත උත්තරේ මේ බිංදුව නෑ. එක නම් බිංදුව. අනිත් පැත්ත දැම්මා NO ගේට් එක. ඕක තමයි NO ගේට් එක හැදිච්ච විදිහ. NO ගේට් එක කියන්නේ නම් මතක තියාගන්න. O ගේට් එකට නොට් එකක් එකතු වෙලා. O ගේට් එකට නොට් එකක් එකතු වෙලා NO ගේට් එක හැදෙනවා. තේරුණාද? ඕක තමයි NO ගේට් එකේ සත්‍යාගුව එක මේන්නෝක තමයි ඔය හැදිච්ච විදිය පෙන්වන්න මේ පරිපතයෙන් O ගේට් එකට NOT ගේට් එක එකතු වුණා. එන්න පරිපතේ මෙන්න බූලියන් ප්‍රකාශනය මෙන්න තේරුණාද? හරි. එහෙනම් මෙන්න මේ නෝට් එක දාගන්න. ඔය නෝට් එක දාද්දි දාන්න ඕන මුලින්ම NO ගේට් කියලා මාතෘකාව දැම්මනේ. දාලා මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න. රූපය ඇඳලා රූපය ඇඳලා ඊට පස්සේ ඉෂට් සමානයි A ධන B ගේ බා කියලා බූලියානු ප්‍රකාශනය කියලා ඉෂට් සමානයි A ධන B ගේ බා දාන්න. දැන් සතතාවගු කියලා ලියලා නේ ට්‍රූත් ටේබල් කියලා ලියලා මේ ට්‍රූත් ටේබල් එක ඇඳගන්න. තේරුණානේ? හරි. මේ හැදිච්ච විදිය පෙන්වන්න නේද වගු. තේරුණාද? හරි. ඕක තමයි NOR ගේට් එක. ඊටසේ මේකට අපි දැන් අපි අඳිනවා NO ගේට් එකට අපි අඳිනවා NO ගේට් එකට අපි අඳිනවා දැන් ඕක අඳගන්න වීඩියෝ පෝස් කරලා අපි දැන් NO ගේට් එක ඇත්තටම සංකේත මොකක්ද කියලා බලන්න. අර වගේම AND එක වගේ AB කියලා අවුට්පුට් දෙයක් ගත්තා. අනේ මෙන්න මෙම අවුට්පුට් දෙකක් නේ උන්තරමක් පුළුවන් මං අඩුම අවුට්පුට් දෙකක් ගන්නවා. මෙන්න මේ වගේ O එක වගේ හැඩයට ඇඳලා O එක වගේ හැඩයට ඇඳලා අපි මෙතෙන් දානවා not එකක් දානවා. අන්න
ඕක මොකද්ද? ඉෂට් සමානයි. ඔන්න ඕක තමයි නෝර් ගේට් එක. හරි. ඕක තමයි නෝර් ගේට් එක. අර පොඩ්ඩක් මෙතන බෝලයක් කියලා බින්දුවක් කියලා ඒක තමයි නෝර් ගේට් එක. හරිද? මේක දැන් මේකට බූලියන් ප්‍රකාශනය දන්නවා. බූලියන් ඇඩ්ජෙක්ටිව් එක දන්නවා. ඉෂට් සමානයි. මොකද්ද ඉෂට් සමානයි? ඒ ධන B ගේ ඒ ධන B ගේ ඒ ධන B ගේ බා. අනේ ඒ ධන B කියන්නේ O ගේට් එක. ඒ ධන B ගේ බා කියන්නේ නෝ ගේට් එක. අනේ ඒ ධන B කියන්නේ O ගේට් එක. ඒ ධන B ගේ බා කියන්නේ නෝර් ගේට් එක. මතක තියාගන්න. ඒ ධන B කියන්නේ O ගේට් එක. ඒක අනිත් පැත්ත යන නෝර් ගේට් එක. තේරුණානේ? ප්‍රධාන බූලියන් ප්‍රකාශනය. ඊළඟට සත්‍යතාවක ගත්තොත් එහෙම A කියලා ගත්ත තීරුවක් B කියලා ගත්ත තීරුවක් හරිනේ. ඊට ඉෂට් කියලා ගත්ත තීරුවක්. හරිනේ. ඊපස්සේ බිංදු 2යි බිංදු 2යි එකේව 2යි ඊපස්සේ බිංදුවයි 1යි බිංදුවයි 1. ඊට පස්සේ මේක අවුට්පුට් එක අපිට ගන්න පුළුවන්. මේක O ගේට් එකේ අනිත් පැත්ත ගන්න. O ඉස්සෙල්ලා O ගේට් එක මතක ගන්න. බිංදුවයි බිංදුවයි මං කොහේ හරි එකක් තියෙනනේ O ගේට් එකේ එක වෙන්නේ. බිංදුවයි බිංදුවයි තියෙන හින්දා උත්තරේ බිංදුවයි. හැබැයි ඒකේ මේ O ගේට් එකනේ. ඒකේ අනිත් පැත්ත එකයි. බිංදුව එකයි O ගේට් එක එකයිනේ. එකක් තියෙනවා එකයි. බිංදුව එකයි එකයි. ඒක අනිත් පැත්ත අන්න බිංදුවයි. තේරුණාද? එකයි බිංදුවයි O ගේට් එකේ එකයි. ඒක අනිත් පැත්ත බිංදුවයි. එකයි එකයි O ගේට් එකේ එකයි. ඒක අනිත් පැත්ත බිංදුවයි. ඔන්න පුතා අපේ සත්‍යතාව මේකට අදාළ සත්‍යතාවක තමයි ඔය තියෙන්නේ. මේ තමයි බූල් මේ සම්මත සංකේතේ නෝර් ගේට් එකේ මේක බූලියානු ප්‍රකාශනයේ බූලියන් ඇල්ජිබ්‍රා එක මේක තමයි නෝර් ගේට් සිම්බල් එක මේ බූලියන් ඇල්ජිබ්‍රා එක බූලියානු ප්‍රකාශනයේ මේක තමයි ට්‍රූත් ටේබල් සත්‍යතාවක එනවා. එහෙනම් ඔයා මෙන්න මේ ටිකක් දාගන්න ඕන ලස්සන මාතෘකා ටික ලියලා. අනේ නෝර් ගේට් එකේ සංකේත කියලා දාලා නෝර් ගේට් සිම්බල් කියලා දාලා මේක අඳගන්න. බූලියන් ප්‍රකාශනය යන බූලියන් ඇල්ජිබ්‍රා කියලා දාලා මේක ලියාගන්න. ඊපස්සේ සත්‍යවක කියලා දාලා මේක දාගන්න. තේරුණා? ලේසි. පැහැදිලිද? පැහැදිලි. ඔක දාගන්න. හරි. වීඩියෝ එක පෝස්ට් කරලා මම යනවා. මේ ඉන්පුට් තුනකකට නැතුව අපි x ගමු. නැතුව x ගමු. හරි. එහෙනම් අපි මෙතන ගන්නවා x කියලා ගත්තා, y කියලා ගත්තා, z කියලා ගත්තා. x y z කියලා ගත්තා. ඊපස්සේ අන්න ඉන්පුට් තුනක් තියෙනවා. ඔන්න ඉන්පුට් තුන. ඊට මේ ඉන්පුට් තුන ඔන්න සෙට් ඉන්පුට් තුන ඔන්න මේක තමයි ඉන්පුට් තුන. එතකොට මේ ඉන්පුට් තුන අන්න ඉන්පුට් තුන සෙට් කරා ගේට් එකක් එක්ක නෝර් ගේට් එකක් එක්ක මෙන්න නෝර් ගේට් එකක්. එතකොට මේක ඉසෙට් කියලා ගත්තා. තේරුණානේ? හරි. ඊට පස්සේ මේකේ අවුට්පුට් එක තමයි මේක x මේක y මේක z මේක තමයි නෝර් ගේට් එක. හරිද? මේක ඔන්න සංකේතය ඉෂට් ගත්තා. මේක අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉෂට් සමානයි x ධන y ධන ඉෂට් x ධන y ධන ඉෂට් ගේ සම්පූර්ණ බා x ධන y ධන ඉෂට් ගේ සම්පූර්ණ බා. මොකද හේතුව ඒ කියන්නේ මේ O ගේට් එක අනිත් පැත්ත. x ධන y ධන z කියන්නේ O ගේට් එක. ඒක අනිත් පැත්ත x ධන y ධන z ගේ බා. තේරුණාද? x ධන y ධන z ගේ බා. හරිද? එතකොට මේකේ අවුට්පුට් එක ගන්න පුළුවන් x y z. අනේ ඊට පස්සේ මේකේ අවුට්පුට් එකත් z දාලා දෙන්නේ. ඒක අපි අවුල්. අපි මෙතන z දාන්න නැතුව මොකද x y z නේ අපි මේ. ඒක දැන් k දාගමු. k දාගමු. k සමානයි x ධන y ධන z කියන්නේ O ගේට් එක අනිත් පැත්ත නෝර් ගේට් එක. හරිද? x ධන y ධන z මෙතන k දාගම අවුට්පුට් එක. හරිද? k දාමු k දාගම අවුට්පුට් එක. හරිද? බිංදු 4යි එකේවා 4යි. බිංදු 4යි එකේවා 4යි. තේරුණාද? හරි. එතකොට බිංදු 2යි එකේවා 2යි. බිංදු 2යි එකේවා 2යි. බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. හරිද? අවුට්පුට් එක අපි එන විදිය පොඩ්ඩක් බලමු. හරිද? මේක එන්නේ කොහොමද කියලා මම ලියන්න එපා මේක බලාගෙන ඉන්න. කොහේ හරි එකක් තියෙනවා නම් O ගේට් එක එකයි O ගේට්
නෝර් ගේට් එක කලින් ඕ ගේට් එක මතක් කරන්න. නෑන් ගේට් එක කලින් ඇන් ගේට් එක මතක් කරන්න. දැන් මේක නෝර්නේ නෝර් නම් ඕ මතක් කරන්න. ඕ එකේ මං කියලා තියෙන්නේ කොහේ හරි එකක් නම් එකයි. ඒක අනිත් පැත්ත ගන්න. ලේසියිනේ ඒක. ඇන්ඩ් එක නම් කොහේ හරි බිඳුවක් නම් අවුට්පුට් එක බිඳුව. ඒක අනිත් පැත්ත ගන්න. මේක ඕර් ගේට් එක නම් කොහේ හරි එකක් නම් අවුට්පුට් එක එකයි. ඒක අනිත් පැත්ත ගන්න. මෙතන කොහේ එකක් නැහැ. එහෙනම් අවුට්පුට් එක බිඳුව වෙන්න ඕනේ. හැබැයි බිඳුව වෙන්න බෑ. ඒක අනිත් පැත්ත ගන්න ඕනේ. එකයි. මේක අවුට් එකක් තියෙනවා. ඒ පේලේ එකක් තියෙනවා. එහෙනම් ඕ ගේට් එක එකයි. එහෙනම් ඒක අනිත් පැත්ත බිඳුවයි. මේකෙත් ඉන්පුට් එකක් තියෙනවා. එකක් නම් එකයි කියලා කිව්වා. එහෙනම් ඒක අනිත් පැත්ත ගමන් බිඳුවයි. තේරුණාද? මේක එකේව දෙකක්ම තියෙනවා නම් අවුට්පුට් එක එකයි. ඒක අනිත් පැත්ත ගමන් බිඳුවයි. තේරුණාද? මෙතන එකක් තියෙනවා. ඒක අනිත් පැත්ත ගමන් බිඳුවයි. තේරුණාද? මේක එකේව දෙකක්ම තියෙනවා. ඒක අනිත් පැත්ත ගමන් බිඳුවයි. තේරුණාද? මේකත් එහෙමයි. ඒක අනිත් පැත්ත ගමන් බිඳුවයි. මෙන්න එකේවමයි තියෙන්නේ. එකේවමයි තියෙන්නේ. කොහොමවත් අවුට්පුට් එක බිඳු නෑ. එහෙනම් කොහොමත් එකයි. ඒකත් අනිත් පැත්ත ගමන් එක ඒවා තුනක් තියෙනවා. එහෙනම් එකයි ඕ ගේට් එක එක අනිත් පැත්ත ගහුවම බිඳුවයි. තේරුණාද? ඕක තමයි නෝර් ගේට් එකේ සත්‍යාවක ඉන්පුට් තුනක් ආපු වෙලාව. තේරුණාද? ඉන්පුට් තුනක් ආපු වෙලාව තමයි ඕකේ නෝර් ගේට් එකේ සත්‍යාව පැහැදිලි ට්‍රූත් ටේබල් එක. එහෙනම් මේක මේ ටික දාගන්න වීඩියෝ එක පෝස්ට් කරලා දාගන්න පුතා. එහෙනම් අපි කතා කරලා ඉවරයි. මොනවද? මූලික තාර්කික උදාහර සංයුක්ත තාර්කික උදාහර සෙට් එකම කතා කරලා ඉවරයි. ඔච්චරයි තියරිය තියෙන්නේ. තේරුණානේ? හරි. හැමෝටම තෙරුවන් සරණයි පුතේ. අපි ඊළඟට අලුත් කොටසකින් අපි හම්බ වෙනවා. පුතා එහෙනම් දැනට මේ රෙකෝඩ් එක නවත්තනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.